කොහොමද ඔයාලට? ඉතින් අදත් අලුත් ලස්සන vlog එකක් අරන් ඔයාලා හම්බ වෙන්න ආවා. අද vlog එක ටිකක් ලස්සන vlog එකක්. අද අපි යනවා චයිනාවල තියෙන ක්‍රිස්මස් මාකට් එකකට. මේක තියෙන්නේ අපේ යුනිවර්සිටි එකේ ඉඳලා ටිකක් පැයක වගේ දුරක තමා තියෙන්නේ. අපි යන්නේ මෙට්‍රෝ එකේ. එතකොට මේකට සම්බන්ධ වෙනවා මාත් එක්ක මගේ මැලේසියන් යාළුවෝ 3 දෙනෙක්. මෙතන ඉන්නේ දෙන්නයි. තව එක්කෙනෙක් ඉන්නේ යූෂාන් වල. එයත් එක්ක ඔක්කොම 4 දෙනෙක් තමයි මේකට සම්බන්ධ වෙන්නේ. අපි එතනට ආවා. දැන් වෙලාව හවස 4ට විතර ඇති. ලස්සන සන්සෙට් එකක් පේනවා. ඔයාලට පේනවා ඇති. ඒ වගේම ගොඩක් කට්ටිය ඉන්නවා. මොකද අද වීකෙන්ඩ් එකක්. ඒක නිසා කට්ටියත් ටිකක් වැඩි. මේකේ ටිකක් ඇවිදින්න තියෙනවා. මෙතන ඉස්සෙල්ලාම අපිට එන්ට්‍රන්ස් එක ගාවදීම හම්බ වෙන්නේ කෑම තියෙන ස්ටෝල්ස් කිහිපයක්. ඊට පස්සේ තව ටිකක් ඇතුළට යන්න තමා ටිකක් ඩෙකොරේෂන් තියෙන ස්ටෝල්ස් දැක ගන්න පුළුවන් වෙන්නේ. තවම හවස නිසා එච්චර රෑ වෙලා නැහැ. මේක හරියටම ලස්සන පේන්නේ රෑ වුණාට පස්සේ. අනිත් එක මේක තියෙන්නේ මුහුදක් ළඟ. ඒක නිසා මේ ඔයාලට පේනවා ඇති සන්සෙට් එකත් එක්ක එතන වීව් එක මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති මෙතන එක එක වර්ගවල කෑම තියෙනවා. මේකෙදි මෙයාලට ආවේනික එක එක කෑම වර්ග තමයි මේ ස්ටෝල්ස් වල සෙල් කරන්නේ. ඒ වගේම ඩෙකොරේෂන් උත් හරිම ලස්සනයි. හරිම ක්‍රියේටිව්. ගොඩක් තියෙන කෑම වර්ග තමයි මේ සයිඩ් එකේ. ඇතුළට යන්න තමා ටිකක් ඩෙකොරේෂන් ඒ වගේ දේවල් තියෙන්නේ. කලින් කිව්වනේ මේක තියෙන්නේ මුහුදක් අයිනේ කියලා. එතකොට මීට එහා පැත්තේ තියෙන්නේ මිලිටරි මියුසියම් එක. ඔය පේන්නේ ඒකේ තිබ්බ දේවල්. එහෙම ටික ටික පහු කරගෙන අපි එනකොට අපිට හම්බ වෙනවා ලස්සනම ඒරියා එක. මේ ක්‍රිස්මස් මාකට් එකේ ලස්සනම තැන මෙතන තමයි. මේ තියෙන්නේ එතන එන්ට්‍රන්ස් එක. දැන් ටිකක් රෑ වෙලා නිසා ඒ ටික ලස්සනට ඔයාලට පේනවා ලයිට් දාලා ලස්සනට තියෙනවා. ඉතින් එතන එන්ට්‍රන්ස් එක ගාවම චයිනා පෝස්ට් බ්‍රාන්ච් එකක් තිබ්බා. ඒකෙන් අපිට මෙන්න මේ වගේ ෆ්‍රී පෝස්ට් කාඩ් එකක් එක්ක ෆ්‍රී ස්ටෑම්ප්ස් ලැබුණා. මේ තියෙන හම්බ වෙච්ච පෝස්ට් කාඩ් එක. ඉතින් ඒකත් අරගෙන අපි මෙන්න මේ විදිහට තමයි ඇතුළට ගියේ. ඇතුළ හරිම ලස්සනයි. එක එක ක්‍රිස්මස් ඩෙකොරේෂන් තියෙන ක්‍රිස්මස් ස්ටෝල්ස් තිබුණා. ලස්සන ඩෙකෝස් එක මේ දැන් ඔයාලට පේන්නේ හරිම ලස්සනයි ඒක. ඒ වගේම ක්‍රිස්මස් එකට මෙහි විශේෂ වුණු සමහර කෑම වර්ගත් මෙතන තිබුණා.
ලොකුම ලොකු ක්‍රිස්මස් ට්‍රී එක. මේක හරිම ලස්සනයි. මේකේ පාට පාට බල්බ් දාලා හරිම ලස්සනට තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක ටිකක් උසයි. ඒ වගේම කට්ටිය මෙතන ඉඳන් සෑහෙන ෆොටෝස් ගන්නවා. ඒ වගේම ගොඩක් අය මෙතන තමයි රැඳෙන්නේ. අපිත් මෙතන ඉඳන් ෆොටෝස් කිහිපයක් ගත්තා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ක්‍රිස්මස් මාකට් එක තිබුණේ. අපි තව ටිකක් ඇවිදලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝස් ටිකකුත් ගහගෙන මෙන්න මේ විදිහට තමයි එදා දවස ඉවර කරේ.